ආයිබෝවන්. අද අපි ආවා දකුණු පළාත. අපි ආවා කුඩාවැල්ලේ තියෙන ලස්සන තැනක් බලන්න. ඒ තමයි හුම්මානේ. ඉතින් හුම්මානේ කොහොම මොකද දන්නේ නැත්තේද? ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මම ඉන්නේ හුම්මානට යන ගම ලස්සන බීච් එකක්. මෙතන හුම්මානට යන ඒ පඩිපෙළෙන් චුට්ටක් පල්ලෙහාට බැලහාම ඉතින් මෙතෙන්ටත් එන්න අමතක කරන්න එපා. අපි උඩට නැගලා බලමු. හුම්මානේ ලස්සන ටිකක් මුහුද සැර දවස්වලට එන්න පුළුවන් නම් හොඳයි. මොකද අර හුම්මානෙන් අර වතුර උඩට ගහන එක බලා ගන්න නම් ටිකක් මුහුද සැර වෙලාවක આવොත් හොඳයි. ටිකක් මුහුද විසල්මනේ වගේ තියෙන වෙලාවක එච්චරම දැල්ල උඩට එන්නේ නැහැ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ටිකක් දවල්ලා ඉන්නේ. බලාපොරොත්තු වෙනවා හොඳ එතන දර්ශනයක් දක ගන්න හම්බ වෙයි කියලා. ගිහින් බලමු. මේ හුම්මානය පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල කියන ප්‍රදේශයේ තමයි මේ හුම්මානේ පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට එනවා නම් මේ සාමාන්‍ය අපි හම්බන්තොට යන ප්‍රධාන මාර්ගයේ එනකොට දික්කැල්ල පහුවෙලා ටිකක් දුර එනකොට දකුණු පැත්තට මේ කුඩාවැල්ලට යන්න පාර ගහලා තියෙනවා. ඔයගොල්ලෝ එන්න ඕනේ කුඩාවැල්ල දීවර වරාය ගාවට ඇවිල්ලා එතනින් දිගටම ආවහම මේ හුම්මානට යන්න පාර මග සලකුණු දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ හුම්මානෙට දැන් අපි යන ගමන් තියෙන අතර මේ කුඩාවැල්ල මුහුදු තීරය මේක හරිම ලස්සනයි. මේ තව මේ පැත්තෙම තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙන සීක්‍රට් බීච් කියලා. අන්න ඒ වගේම මාරම ලස්සන තැනක්. මෙතන අර බොක්ක වගේ මෙතන හැංගිලා වගේ තියෙන තැනක් හරිම ලස්සනයි. මේ වැල්ල මේ ගල් වටින් තියෙන අර කඳු වගේ දින් ටිකත් එක්ක මේක පුදුම ලස්සන තැනක්. හුම්මානේ විතරක් නෙමෙයි අතරම මෙතන මේ බීච් එකත් හරිම ලස්සනයි. ඇවිල්ලා බලන්න විනෝද වෙලා යන්න. අපි ඉස්සෙල්ලා බලමු හුම්මානට එන විදිහත් බලලා යමු එතෙන්ට. මම ඔයගලන්ට Google Map එකකින් තව පාරක් පෙන්නන්නම්. ඇත්තටම එන විදිය ඔයගලන්ට කොළඹ ඉඳන් එනවා නම් සාමාන්‍ය අපි ගමන් කරන විදිහට හම්බන්තොට දක්වා මුහුදුබඩ මාර්ගයෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් හයිවේ එකේ ඇවිල්ලා මාතරින් එක්සිට් වෙලා එන්නත් පුළුවන්. ඔයගොල්ලෝ එන්න ඕනේ කුඩාවැල්ල දීවර වරාය ඔය පේන්නේ. ඉතින් ඔය වරාය පහු කරගෙන තව ටිකක් මුහුද අයිනට ආවම ඔයගලන්ට පේන උතන තියෙන අන්තිමට පොඩි කඳු ගැටයක් තියෙනවා. එතන තමයි ඔය හුම්මානේ පිහිටලා තින්නේ. අපි යමු බලන්න දෙන්න දැන්. අපි දැන් ඇතුල් වෙන ස්ථානේ දැන් ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. මොකද මේක ඇත්තටම මේ පොඩි කඳු ගැටයක් වගේ නේ. කියන්නේ මෙතන සම්පූර්ණ තියෙන්නේ බීච් එකක් නෙමෙයි. මේ පොඩක් උඩට නැගලා යන්න ඕනේ. අපි හුම්මානෙට ආවා. ඔයගලන්ට බැලු බැලමටම පේනවා ඇති මෙතන තියෙන මේ භූවිෂමතාවයේ වෙනස. මෙතන මේ ගල් ස්පටිකයේ තියෙන වෙනස මෙන්න මෙතන මේ වෙන්නේ. ඔතනින් ඔය කුහරයක් වගේ පේන්නේ. ඔන්න ඔතනින් තමයි ඔය මුහුදු රළ උඩට විදින්නේ. ඉතින් මේ හුම්මානේ කියන්නේ ඇත්තටම වෙන්නේ ඔය උතන අපි පෙන්නපු ඒ ගල් කුහරයෙන් අර එතෙන්ට වදින මුහුදු රැල්ල වැදුනහම යම් කිසි ප්‍රමාණයක් උඩට වතුර මලක් වගේ උඩට එනවා ලස්සන. ඉතින් මේක මේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ මෙතන තියෙන මේ විශේෂ පාෂාණ නිසා. ඉතින් කළු ගලක් තමයි තියෙන්නේ. ඔන්න එකක් ආවා යන්තම්. මේ මෙතන වෙනස තමයි මෙතන මුහුදු වෙරළක් නැහැ. කෙලින්ම මුහුදු වෙරළ අයිනේ තියෙන්නේ සම්පූර්ණ කන්දක්. ඒ කියන්නේ සම්පූර්ණ ගලක් තියෙන කළු ගලක්. නමුත් මේ කළු ගල උනාට මේ කළු ගලේ දෘಢතාවය ටිකක් අඩුයි. ඒක නිසා කල්ගත වෙද්දී ඒ කියන්නේ පොඩි කාලයක් නෙමෙයි අවුරුදු මිලියන ගාණක් තිස්සේ මේ දිගින් දිගටම මේ මුහුදු රළ මේ ගලේ වදිනකොට ඒ ගල කාදනය වෙවි ගිහිල්ලා තමයි ඔය කුහරය වගේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ ගල කාදනය වෙවි යාම නිසා මේ ඇතිවෙච්ච කුහරය තුලින් මේ මුහුදු රළ වේගයෙන් ඇවිල්ලා වදිද්දී ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් ලස්සන්ට උඩට විදිනවා. ඒක තමයි අපි හුම්මානේ විදිහට මේ බලන්නේ. ඉතින් මේක හරි විශේෂ භූවිෂමතාව ලක්ෂණයක්.
ඉතින් මේක ඇවිල්ලා දැක ගන්න එක වටින්නේ ඇත්තටම ඒක නිසා තමයි. අපි ටිකක් වෙලා බලන් ඉමු මොකද මේ අද මොහොත එච්චර සැර නැහැ. ඒක නිසා මෙතනින් වතුර පාරක් උඩට එන එක ටිකක් බලා ගන්න චුට්ට වෙලාවක් ඉන්න වෙනවා. අපිට ඉතින් ටික වෙලාවක් බලන් ඉන්න වෙයි මෙතන. මෙතනින් වතුර පාරක් බලා ගන්න. හේතුව මේ දවස්වල මේ මොහොතේ රැල්ල පොඩ්ඩක් අඩුයි. අපි අද මේ ඉන්නේ නොවැම්බර් මාසේ 2 වෙනි සතිය වගේ ඉන්නේ. ඉතින් මේ කාලේට පොඩ්ඩක් මෙහි උලං ගතිය අඩුයි. අපි බලමු එකක් පිනේද කියලා. සාමාන්‍යයෙන් මැයි ජූනි ජූලි අගෝස්තු වගේ මාසවල නම් මොහොත මේ පැත්තේ ගොඩක් සැරයි. එතකොට නම් මෙතන හොඳට බලන්න පුළුවන්. ටිකක් වෙලා බලන් ඉමු. අන්න එකක් ආවා. ඉතින් අපි හුම්මානේ සමුගන්නයි සූදානම් වෙන්නේ. මේ තියෙන ටිකට් කවුන්ටරේ මට යනකොට පෙන්වන්න බැරුණා. මෙතන යනවා නම් ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනේ. ඉතින් අපි ලස්සන වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.